අද රෙසිපි වීඩියෝ එකක් නෙවෙයි මගේ තිම් ඕඩර් එකට මම මොනවද දැම්මේ කියලා තමයි ගෙනාවේ. මම දෙපාරක් ඕඩර් කරා. ඒ දෙපාරම මොනවද ගත්තේ කියලා එකම වීඩියෝ එකෙන් බලමු. මේක ප්‍රෝ ජෙල් එකක්. මම කලින් යූස් කරලා තිබුණ නැති හින්දා ඇත්තටම ආසාවට ගත්තේ. මේක ගොඩාක් හොඳයි. ඔයාලා මේක යූස් කරද්දී මේකට මෙහෙම වෙනම බ්‍රෂ් එකකුත් එනවා. බ්‍රෂ් එකේ ගොඩාක් ජෙල් එක ගා ගන්න නැතුව ටිකක් ගාලා අයිබ්‍රෝස් උඩට හදා ගන්න. එතකොට මේ හොඳට ලිෆ්ට් වෙලා තියෙනවා අයිබ්‍රෝස්. ගොඩාක් ජෙල් එක ගාගත්තම චුට්ටක් ගාගෙන එන්න අමාරු ගතියක් තියෙන මේ හැම ප්‍රොඩක්ට් එකම මම යූස් කරලා තියෙන මේ මගේ පළවෙනි ඕඩර් එකේ ඒවා. ඒ නිසා මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලට කියන්නේ මේක ඇත්තටම ගොඩාක් හොඳයි. මේ අයිස් මෝල්ඩ් එක ඇත්තටම හොඳයි. මේ නිකන් අයිස් කැටයක් මුණේ තියලා රබ් කරනවට වඩා මේක හොඳයි. මේකට වතුර පුරවලා මෙහෙම වහන්න ඕන. ඊට පස්සේ මෙතන මේ ඇරලා තියෙන එකෙන් ඉතුරු වතුර ටික පුරවලා වහන්න තියෙන්නේ. මේක ඇත්තටම ගොඩක් හොඳයි. මේක රෙසිස්ටන්ට් බෑන්ඩ් එකක්. මම කලින් AliExpress එකෙන් ඒ දවස්වල ඕඩර් කරලා තිබුණා. ඒක මම සෑහෙන කාලයක් පාවිච්චි කරා. ඇත්තටම මේකටත් වැඩිය මේක ගොඩක් හොඳයි. මේකේ කලර්ස් තිබුණා තෝරගන්න. ඒ වගේම සයිස් එකක් තෝරන්න තියෙනවා. මම මීඩියම් එක ගත්තේ. මේක මේ වගේ මේ හොඳට හයි එක තියෙනවා. මේක මස්කාරා එකක්. මගේ පළවෙනි ඕඩර් එක නිසා මේ මට ඕනම කරලා තිබ්බ දේවල් චුට්ටක් තමයි මම දැම්මේ. කොහොම හරි අයිටම්ස් 7ක් 8ක් විතර. මට මේක දවස් 10න් වගේ ඇත්තටම ආව ඕඩර් එක දාපු දවසේ ඉඳලා. ඉතින් මේ මස්කාරා එකත් ගොඩාක් හොඳයි. මේ මට සාමාන්‍ය ලංකාවේ තියෙන ගන්න තියෙන වගේ අර පොඩි බෑඩ් ස්මෙල් එකක් එනවා. මේක එහෙම නෑ. මේ ගොඩක් හොඳයි. මේකත් මගේ හෝම් වර්ක්අවුට්ස් වලට ගත්තේ. මේකේ ඇත්තටම මම රිවිව්ස් බැලුවා. ඒකේ ෆොටෝස් වීඩියෝස් උත් බැලුවා. ඇත්තටම ආවට පස්සේ තමයි තේරුනේ මේකේ තරම්ම හයිය නෑ. මම මේවා යූස් කරලා තියෙන මේ ඔක්කොම පෙන්නන දේවල්. ඒකයි මේක චුට්ටක් මේ කුණු ගෑවිලා තියෙන්නේ. මේක ආම් වර්ක්අවුට්ස් වලට වගේ නම් හොඳයි. මම දාන්නේ මේ හූප්ස් ඉයරින්ග්ස්. මම හරිම ආසයි ඒවට. ඒකෙත් ගෝල්ඩ් කලර් එකට ආසයි. මේකේ තව සිල්වර් කලර් එකක් තිබ්බා. ඉතින් මම මේක දෙපාරක් විතර දැම්මා. මම හිතන්නේ මම අවුවටත් දැම්මා. ඒත් මේක ෆේඩ් උනේ නැහැ. මේක හොඳයි. මේක හරිම ලස්සනයි දැම්මට පස්සේ. මම මේ ගත්තේ අයිලයිනර් එකක්. මට අයිලයිනර් එකක් මගේ තිබුණේ ඉවර වෙලා තිබුණා. මේක ඇත්තටම ෂෝක්. මම සාමාන්‍යයෙන් ඒ දවස්වල අර කලින් කිව්වා වගේ AliExpress එකෙන් එහෙම ඕඩර් කරනවා මේ අයිලයිනර්ස් මේවා සෑහෙන කාලයක් යූස් කරන්න පුළුවන්. ඒවා ඇත්තටම හොඳයි. මේකත් ඒ වගේ water proof. ඒ වගේම දාඩියට යන්නෙත් නැහැ. මේකප් රිමූවර් එකකින්ම මේවා අයින් කරන්න ඕන. මේකෙන් ලස්සනට අයි වින් එක ඇඳ ගන්න පුළුවන්. මේ බලන්න චූටියට මේ ඇඳෙන්නේ. ඒක හරිම ෂෝක්. මේ පර්ස් එක තමයි ගාන වැඩිම එකකට තිබුණා. ඇත්තට මේක එච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඔයාලට මම අයිඩියා එකක් ගන්න පර්ස් එකක් ගද්දි මේ චුටි දෙයක් කියන්නම්. මැටීරියල් එක බලද්දි මැටීරියල් එකේ ලෝපෙක්ස් කියලා තියෙනවා. දැන් මේ මැටීරියල් එක එහෙම තිබුණේ. ඒක ගන්න එපා. ඒක එච්චර ක්වොලිටි නෑ. මේක නිකන් පොතු ගැලවෙනවා වගේ තියෙනවා. ඔයාලා මේ පර්ස් එකක් ගද්දි ඒකේ මැටීරියල් එකේදී PU කියලා එකක් තියෙනවා. ඒ මැටීරියල් එක හොඳයි. මොකද මගේ සෙකන්ඩ් ඕඩර් එකට මම දැම්මා ආපහු මේ පර්ස් එකක් මේක හරි නැති හින්දා ඒක PU කියන මේ ලෙදර් එකකින් තිබුණා. ඒක මාර හොඳයි. ඔයාලා ඉස්සරහට වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. ඔයාලට ඔන්න අයිඩියා එකක් ගන්න මම කිව්වේ. ලෝපෙක්ස් කියන එක ගන්න එපා. PU හරි වෙන මොකක් හරි තියෙන මේ මැටීරියල් එකකින් මේ පර්ස් එකක් ගන්නකොට චුට්ටක් බලන්න. මගේ පළවෙනි ඕඩර් එක මම දැම්මේ අප්‍රේල් මැද වගේ. කොහොම හරි මට දවස් 10න් වගේ මේ පළවෙනි ඕඩර් එක ආවා. දෙවෙනි එක තමයි චුට්ටක් විතර පරක් වුණේ. ඔයා කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් කරනවා නම් ඒකට ගොඩාක් මේ ප්‍රයෝජනවත් මේක. මේ නිකම්ම අර තෙල් කොණ්ඩේ ගානකොට ස්කැල්ප් එකේ හොඳට ගෑවෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේකේ මේ වගේ මේ හිල් විදලා තියෙනවා. ඊට පස්සේ මේ බෝතලය ඇතුළට තෙල් දාලා අනිත් පැත්ත හරවලා මේ ස්කැල්ප් එකටම වදින්න තෙල් දාන්න පුළුවන්. ඊළඟට මේ බෙල්ට් එක ගත්තේ මට මේකේ ගාන මතක නැහැ. මං හිතන්නේ
600 ගාණක් වගේ උනේ. මම හැම එකෙම සයිඩ් එකෙන් දාන්න මට මතක විදියට ගාන. මොකද දැන් බැලුවට ඒකේ ගාණ වැඩියෙන් පෙන්නන්නේ. මේකත් ඇත්තටම ටිකක් හොඳයි. මේක තාම මට යූස් කරන්නම් බැරි වුණා. මේක ඉතින් හොඳයි. ඊළඟට මම එවිල්ලයි නෙක්ලස් දෙකක් දැම්මා. මේක මේ සෙට් එකක් විදියට එන්නේ. මට මතක විදියට 350 ගාණක් වගේ උනේ. මගේ මේ දෙවෙනි ඕඩර් එකට මට හොඳ ඩීල් එකක් හම්බුණා. මොකද මේ හැම ප්‍රොඩක්ට් එකම සෑහෙන අඩුවට කියන්නේ half වගේ අඩුවට තිබුණේ. ඒ නිසා මම ටක් ගාලා මේ ඕඩර් එක ප්ලේස් කරා. මං හිතන්නේ ප්‍රොඩක්ට් 6ක් විතර වගේ තමයි තිබුණේ. ඒ ඔක්කොම හොඳයි. මේ වොච් එකත් ඇත්තටම හරිම ලස්සනයි. ඒගොල්ලෝ වෙනම ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකකුත් ඒකට එවලා තිබුණා. ඒ වගේම පරිස්සමට ඒක පැක් කරලා තිබුණා. මුකුත් වෙලා තිබුණේ නැහැ ග්ලාස් එකටවත්. මේකේ කලර් එක සිල්වර් බ්ලැක් මික්ස් වුණ එක. මේක මාරම ලස්සනයි. මේ තියෙන මම දෙවෙනියට ගත්ත පර්ස් එක. මේ බලන්නකෝ ඔයාලට මම කලින් පෙන්නපු එකේ මේකේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. මේක චුට්ටක් ගාන වැඩි අරකට වැඩිය. ඒ වුණාට මේක මාරම ක්වොලිටි. මේක චූටි ප්‍රශ්නයකට තියෙන මේක චුට්ටක් විතර ලොකු වැඩි. ඒ හැරෙන්න මේක ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒකයි මම කිව්වේ අර PU කියන මේ ලෙදර් එකෙන් තමයි මම මේක ගත්තේ. ඔයාලා මැටීරියල් එක ගද්දි චුට්ටක් ඒ විදිහට බලලා ගන්න. ඒක මේ මම හිතනවා ඔයාලට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා ඒ ටිප් එක. මගේ කලින් ගත්ත අර බ්ලැක් පර්ස් එක මම ගොඩාක්ම කැමතිනේ. ඒකේ ෆෝන් එක දාගන්න පුළුවන්. මම ආස නැහැ ෆෝන් එක එළියට යන වෙලාවට අතේ තියාගෙන ඉන්න. මේ අනිත් එක ඒකේ කොයින්ස් එහෙම වෙනම දාලා තියන්නත් පුළුවන්. ඒකේ ගොඩාක් කාඩ්ස් දාන්න නැහැ. මේකේ දැන් කාඩ්ස් දාන්න ගොඩාක් තියෙනවා. මේක හොඳයි. මේකේ ක්වොලිටි එක ඇත්තටම ගොඩාක් හොඳයි. එනකොට මම අරකට හරිය ආසයි. ඒකත් මේ ක්වොලිටි එකෙන් තිබුණා නම් කියලා හිතනවා. මොකද ඒක හරිය සිම්පල් හින්දා. මගේ දෙවෙනි තෙමු ඕඩර් එක පුළුවන් තරම් ඉක්මනටම දාන්න හේතු වෙච්ච එක ලොකු හේතුවක් තමයි මේක. මේක එනකම් මම ඇත්තටම මාරම ආසාවෙන් බලාගෙන හිටියේ. මේක ග්ලාස් කප් එකක්. මේ ග්ලාස් එකේ ඇතුලේ මේ ආටිෆිෂල් මේ ෆ්ලවර්ස් දාලා තියෙනවා. එතකොට ග්ලාස් එකේ හිටෙමේට කරද්දි මේක මෙන්න මේ වගේ තියෙනවා. මේකේ තව කලර්ස් තිබුණා. මම මේක තෝරගත්තේ. මේක නම් මාරම ලස්සනයි. ඒ වගේම මේකට මට හොඳ ඩීල් එකක් හම්බුණා. මේක සාමාන්‍යයෙන් 1300න් 1500න් උඩ වගේ තියෙන ග්ලාස් එකක්. මට මේ ග්ලාස් එක රුපියල් 600ට හරි 600ට වැඩිය අඩු ගානකට හම්බුනේ. මේක ඇත්තටම හොඳ ඩීල් එකක්. ඒ වගේම තමයි මේක මාර ලස්සනයි. ඉස්සරහට වීඩියෝස් වලටත් ප්‍රයෝජනවත් වෙන හින්දා මේක මම ගත්තේ. අතන මේකට තමයි මම මේක ආසම උනේ.